මේ 2025 අපේ අවුරුදු කෑම මේසේ. හැබැයි අපේ මේ කෑම මේසෙට නම් තව දේවල් කිහිපයක් අඩුයි. මොකද අපේ මේ නෝන මහත්තයා කඩෙන් ගන්නකොට ආස්මීය දේවල් ටික අත්හැරලා තමයි අපිට ගන්න උනේ. කෑම මේසේ හදද්දි තමයි අඩුපාඩු මොනවාද කියලා මතක් වුණේ. හින්දා අපිව මතක් කර කර තමයි මේ අවුරුද්දේ කෑම කෑවේ. වෙනද වගේම අපේ පවුලේ ගෘහමූලිකයා අපේ තාත්තා. එයා තමයි හැමදාම පහන පත්තු කරලා අපිට ආශිර්වාද කරන්නේ. ඉතින් මේ අපේ අම්මයි තාත්තයි මමයි අපේ චුටි පැටවු දෙන්නයි නෝන මහත්තයයි මේ විදිහට තමයි අවුරුදු සැඹරුවේ. හැබැයි මෙතනින් එහාට වදින පුදන දේවලුත් ඔක්කොම ටික තිබ්බා. අපි වැඩ ඇල්ලුවා, නැටුවා, ඒ හැම දෙයක්ම කළා. හැබැයි මේ වැඩ ඇස්සේ ඔක්කොම නම් කැමරාවට එකතු කරගන්න අපිට හම්බුනේ නැහැ. නමුත් වෙනදා වගේම අතුබුලක් දීලා වැඳලා අපේ අම්මලා තාත්තලාගේ ආශිර්වාදය ගත්තා වගේම අපේ දරුවන්ටත් අපේ ආශිර්වාදය දුන්නා. ගයා ගීතේ අවුරුදු සිරිදේ හදරාතන කැදල්ලේ සුබ සිහිනේ ආවි නව අවුරුදු ඇති උසිරු සලඹ මහද නද දෙනා සුබ සිහිනේ